හායි හෙලෝ කොහොමද මේ වීඩියෝ එක මං වොයිස් ඕවර් කරනකොට ලංකාවේ ගොඩාක් පළාත්වලට සෑහෙන වහිනවා අනතුරු සිද්ධ වෙලා තියෙනවා නායම් සිද්ධ වෙලා තියෙනවා ජීවිත හානි සිද්ධ වෙලා තියෙනවා නිකමට හරි මගේ වීඩියෝ එක සජෙස්ට් වුණොත් මට ඔයාලට කියන්න තියෙන්නේ පරිස්සමෙන් ඉන්න මේ වීඩියෝ එකත් ඔෆිස් ඩේ එකක්ම තමයි ඩේ එකක් කිව්වට ඩේස් දෙකක් එකතු වෙලා තියෙනවා ෆුටේජස් ගොඩක් එකතු කරලා තමයි මේ වීඩියෝ එක ක්‍රියේට් කරේ මං සාමාන්‍ය විදිහට උදේම ඔෆිස් ඇවිල්ලා වැඩ පටන් ගන්න තමයි හදන්නේ අහලම බලන්නකෝ Sri Lanka's #1 radio station. ආදරයෙන් සරියහන් සුබ උදෑසනක් වෙලා උදෑසන 7යි විනාඩි 3යි Good morning. ආයුබෝවන් වාසනාවන් කලකට පස්සේ වෙලකට බැස්සේ වෙලක් නෙවෙයි මේක. වෙලකට බැහැලා ඉඳලා ආවේ. ඉතින් මේ කොහොමද අනේ මේ ඔෆිස් එක තාම තියෙනනේ. රිවියු එකක් තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක් තාම. අයිෆල් කුළුණ විකුණන්න ගියපු ඩයල් එක ගැන කියන්නද? අයිෆල් කුළුණ යකඩවලට විකුණපු ඩයල් එකක් ඉදලා තියෙනවා ලෝකේ. කවුද? හිතනවාද ටිකක් එහෙම. කන්ට්‍රි කව් කරක ඩෝරේ. අන්න එහෙම කන්ට්‍රි කවුලා ඉඳලා දෙනවා. Really? එහේ. හරි දවස් 7න් සුදු වෙන්න එහෙම බෑ. මේ දවස් 14න් සුදු වෙන ක්‍රීම් එකක් තියෙනවා. දෙන්නද? හා බොයිද? සීතල පොඩ්ඩක් අඩි වෙලා ඔයාගේ නිකන් ඇඟපත වේදනාවක් ඇවිල්ලා නිකන් උණක් සෙම් ප්‍රතික්ෂාවක් ඔළුව කැක්කුමක් වගේ ඇති වෙනවා නම් ටක් ගාලා මෙල් ඩෝල් එකක් ගන්න. ඔයාගේ ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ තියෙන මොන කාඩ් එක මෙල් ඩෝල්. තමයි. දම්බරු ප්‍රදර්ශනාගාරයට ආගේ ගෙදරට ඕන කරන සියලුම ගෘහ විදුලි උපකරණ ටික අසම සම වගකීමක් සහිතව ඔයාලට ගන්න බලන්න. ඒ වගේම තමයි මේ 800 වසරකට වඩා වැඩි කාලයක් ගොවියාගේ හිත මිතුරා. කවුද ඉතින් වෙන කවුද මේ ලංකෙන්? ලංකෙන් මියුසික් කරනවා ලංකෙන් කොකෝලි. ඔයාගේ අස්වැන්න 120කින් වැඩි කරමු. 100%ක් ජලයේ දිය වෙන. සුබ උදෑසනක් වේවා. ආයුබෝවන් සුබ උදෑසනක් සුබ දහවල තොරතුරු වලට අවධානය යොමු කරද්දී 2025 නොවැම්බර් මාසයේ දැන් ඔයාලා දන්නවනේ මේ විදිහට ඉතින් සතිය දවස් 5 උදේ 7 ඉඳන් 10 වෙනකම් අනුපමා කෝච් FM දරනවාට අහන්න පුළුවන්. 10 ප්‍රෝග්‍රෑම් එකේ ඉවර වෙලා ග්‍රීන් ටී එකකුත් හැදෙන්න තියලා උදේ අපි බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. ඉඳ හිට මම බත් කනවා චුට්ටක්. ඊට පස්සේ මගේ අලුත්ම ඇඩික්ෂන් එක මේ කිරිත් එක්ක මේ ක්‍රැකර්ස් කන එක. දැන් එනවා වොයිස් එකක් දාන්න. නොවැම්බර් 29 වන සෙනසුරාදා House of Fashion වෙතින් HMB credit card සඳහා 25%ක්ද DFCC credit card සඳහා 25%ක්ද Cargill Bank credit card සඳහා 25%ක්ද නොවැම්බර් 30 වන ඉරිදා NTB credit card සඳහා 15%ක්ද ස්කල්ෆ් දෙසැම්බර් මාසයේ දෙසැම්බර් 31 වනදාට පෙර ට්‍රාන්ස්කල්ෆ් කුරුණෑගල විදේශ රැකියා ආයතනයේ රේඩියෝ එකේ TV එකේ යන කමර්ෂල්ස් අහලා තිබ්බට දැකලා තිබ්බට ඒවා වොයිස් වෙන විදිහ දැකලා තියෙනවා අඩිනේ. ඔහොම තමයි ඉතින් වොයිස් කරන්නේ. වොයිස් කරලා වැඩ ටික ඉවර කරලා ඔෆ් වෙලා මම ආව ජිම් එකට දවස් දෙකකින් විතර ජිම් එන්න බැරි වුණා. අද පොඩ්ඩක් කාඩියෝ ටිකක් කරා චුට මහත් වෙනේ ගතිය අඩු කරගන්න කියලා හිතාගෙන තමයි ඉතින් ජිම් එන්නේ. බලමු ඉතින් හොඳ රිසල්ට් එකක් ළඟදීම මට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද කියලා. පැයක එකහමාරක දෙකක වගේ වර්කවුට් එකක් කරලා ඊට පස්සේ මගේ බඩු වගේක් තිබ්බ ඒ ටිකත් අරගෙන ආවා. මේ ඊළඟ දවස මම දැන් පොඩක් උදේටයි රෑටත් පුලන් වෙන වෙලාවට ඇපල් සයිඩර් විනිගර් හිස්පත් වතුරත් එක්ක බොන්න පුරුදුලා තියෙනවා. ආපහු මම ඔෆිස් යන ලෑස්තිලා ඉන්නවා. අද ටිකක් ක්ලෝතින් ෂූට් එකකුත් තියෙන ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඒකට යන්නත් ඕනේ. හින්දා තමයි මේ බඩු බෑග් ගොඩාක් අරගෙන ආවිලා තියෙන්නේ. උදේම ආවා ඔෆිස් එකට 6ට ඊට පස්සේ ෆැට් බර්නර් එකක් තියෙනවා ටැබ්ලට් එකක් බිව්වා. චියා සීඩ්ස් මම හැමදාම උදේට බොනවා වතුරත් එක්ක. ඊළඟට දවල්වල පොඩි මේකප් එකක් දාන හින්දා ලොකු මේකප් එකක් මම දැම්මේ නැහැ. ඊට පස්සේ සුපුරුදු විදිහට ප්‍රෝග්‍රෑම් එක කරා. මෙන්න ළමෙක් ඉන්න ඔයගොල්ලෝ අඳුරන මම එනවා ඔයගොල්ලෝ හොයාගෙන ඔයගොල්ලෝ ඉන්න ටවුන් එකට සල්ලි දෙන්න හොඳේ. දැන් මේ වෙනකොට නම් වැස්ස පොඩ්ඩක් වැඩි වෙලා පොඩි ප්‍රශ්න ටිකක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඉතින් අපි වැඩ කරගන්න බෑ. දැන් අපි ආවේ බොරැල්ලේ තියෙන House of Fashion එකට. සීසනල් ඔෆර්ස් ගොඩාක් තියෙනවනේ මේ දවස්වල. ඒක ප්‍රොමෝට් කරලා
ඒක ගැන කියලා වීඩියෝස් වගේ ක්‍රියේට් කරන්න තමයි අපි FM එකේ කට්ටිය මේ විදිහට ආවේ. මේ වැඩේට ආවේ මමයි රෝෂන් අයියයි අපි දෙන්න තමයි මොඩල් කරන්නේ. අපි අවුට්ෆිට්ස් කීපයකට චේන්ජ් වුණා. පුළුවන් ක්ලිප්ස් මට වීඩියෝ කරගන්න හම්බෙච්ච වීඩියෝ කරලා දීපු ක්ලිප්ස් අපි මේ විදිහට මං ඉන්සර්ට් කරා. මේකේ ෆයිනල් අවුට්පුට් එක තාම එළියට ඇවිල්ලා නැහැ. හැබැයි ඔයාලට කියන්න ඕනේ to be honest House of Fashion එකට ෆෙස්ටිව් සීසන් එකේ පුළුවන් නම් ගිහලා බලන්න. මාර ඔෆර්ස් තියෙනවා. ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඇඳුම් පැළඳුම් හැමදේම තියෙනවා. නිකමට ගිහිල්ලා try කරලා බලන්න. මේ outfit එකට මම ගොඩක් ආස වුණා. මේ වෙලාවේ නම් චුටක් වැස්ස අඩු වෙලා ඊට පස්සේ ආයේ මම මගේ යාළුවෙක් එක්ක කීල්ස් එකට ආව කන්න. මෙතනින් එහාට හොඳටම වහින්න පටන් ගත්තා. එහෙනම් මට මුකුත් වීඩියෝස් රෙකෝඩ් කරගන්න බැරි වුණා. හැබැයි මට වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් කියන්න ඕනේ ඔයාලා හොඳට පරිස්සමෙන් ඉන්න, නිවුස් අහන්න, නිවුස් බලන්න, අප්ඩේට් එකේ ඉන්න, අවධානයෙන් ඉන්න, අනවශ්‍ය ගමන් බිමන් දාගන්න එපා. පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න. බයි.